අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිතය හරියට ගෙත්තමක් වගේ කියලා. ගෙත්තම කියලා කිව්වේ නූල් අරගෙන කරන යම් නිර්මාණයක්. නූල් අරගෙන නිර්මාණය කරනකොට කාලය ගත වෙනවා. ගෙත්තම ටික ටික නිර්මාණය වෙද්දී ඒ ගෙත්තම උදෙසා පාවිච්චි කරන නූල් ඉවර වෙනවා. ජීවිතය කියන්නේ ගෙත්තමක් නම් එය ගොතනකොට ගත වෙන්නේ කාලයයි. ඒ ජීවිත ගෙත්තම ගොතා ගන්නට අපට ලැබිලා තියෙන නූල ආයුෂයයි. කාලේ ගත කරමින් ජීවිතය නැමැති ගෙත්තම ගොතද්දී ආයුෂය කියන නූල ඉවර වෙන බව හොඳට මතක තබා ගත යුතුයි. මේ මොහොතේ පවා අපි අපේ ජීවිත ගෙත්තම ගොතමින් ඉන්නවා ආයුෂය කියන නූලෙන්. මේ මොහොතේ පවා ඒ නූල ඉවර වෙමින් පවතිනවා. ආයුෂය කියන නූල ඉවර වුණාට පස්සේ ඉවර වෙච්ච කෑල්ල ආයි ගන්න බෑ. ඒ නිසා ගොතන ගෙත්තමක් මේ මොහොතේ සාර්ථකව ගොතා ගත්තොත් ඒ ගෙත්තමේ සුන්දරත්වය අපිට අනාගතයට ඉතුරු වෙයි. ලෝකයට පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවියෝත් වඳිනවා. බ්‍රහ්මයෝත් වඳිනවා. නුවණ තියෙන මිනිස්සුත් වඳිනවා පුදනවා. මේ ලොවට පහළ වෙලා අවුරුදු 80ක් වගේ ඉතා කෙටි කාලයක් වැඩ ඉඳලා පිරිනුවම් පා වදාළ බුදුරජාණන් වහන්සේට දෙව් බඹුන් වන්දනා කරන අසිරිය මොකක්ද? උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය කියන ගෙත්තම අසම සම විදිහට සුන්දර කරගත්ත නිසා. ඔබ ඔබේ ජීවිත ගෙත්තම කොයි අයුරින්ද ගොතමින් ඉන්නේ? මේ වෙනකන් ජීවිත ගෙත්තම සවුත් වුණා නම් අද මේ මොහොතේ පටන් ඔබේ ජීවිත ගෙත්තම ඔබ හැඩ කරගන්න. තමන් කුරා කූඹියෙකුටවත් හිංසා නොකරනම් ජීවිතය ගත කරන්නේ. ඒ ජීවිත ගෙත්තම සුන්දරයි. පුංචි දෙයක්වත් හොරකම් නොකරනම් ජීවිතය ගත කරන්නේ. ඒ සුන්දරයි. වැරදි කාමසේවන, සල්ලාලකම්, දුරාචාර, අනාචාර නැතිවනම් ජීවිතය ගත කරන්නේ. ඒක සුන්දරයි. මත්පැන්, මද්ද්‍රව්‍ය ආදී ලාමක නිහීන දේවල් පාවිච්චි නොකරනම් ජීවිතය ගත කරන්නේ. ඒක සුන්දරයි. බොරුව, කේලම, හිස් වචනය, පරුස වචනය, නින්දා, ගැරහිලි, අපහාස, අවමාන නැතිවනම් වැදගත් විදිහට නම් ජීවිතය ගත කරන්නේ. ඒ ජීවිත ගෙත්තම සුන්දරයි. අනික් කෙනෙකුගේ දෙයට ලෝභ කරන්නේ නැත්තම් ඒක සුන්දරයි. දියුණු වෙලා ඉස්සරහට යන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැත්තම් ඒක සුන්දරයි. මෛත්‍රිය තියෙනවා නම් සුන්දරයි. කරුණාවන්තකම තියෙනවා නම් සුන්දරයි. ජීවිත ගෙත්තම සුන්දර කරගන්න. මතක තියාගන්න. ඔබ මේ මොහොතේ ගොතන ගෙත්තම සුන්දරව ගොතා ගත්තොත් ඒ සුන්දරත්වය අනාගතේ ඔබට සැනසෙල්ලක් අරගෙන එවි. පමණොවි ඔබ ඔබේ ජීවිත ගෙත්තම හැඩට ගොතා ගන්නට